මේක තවත් මේ විරිඳු වීඩියෝ එකක් නම් නෙමෙයි. අහිංසක තාත්තා කෙනෙක්ගේ පොඩි විස්තරයක් කියන්නයි මේ ගත්තේ. මේ පුද්ගලයා කලින් සීමන් කෙනෙක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. පිරිමි දරුවෝ 4 දෙනෙක්ගේ, ගැහැණු දරුවෝ 2 දෙනෙක්ගේ පියෙක්. මේ පුද්ගලයා උපතින්ම අක්කර 10ක විතර ඉඩමක්, විශාල ගෙයක්, රබර් අක්කර 6ක්, කුඹුරු අක්කර 4ක් වගේ ලොකු ඉඩම් ප්‍රමාණයකට හිමිකම් පියපු තම දරුවන්ට බිරිඳට හොඳින් සලකගෙන හිටපු තාත්තා කෙනෙක්. හැබැයි මේ පුද්ගලයා දරුවෝ මහත් වෙලා යම් තැනකට එනකොට මේ සියලුම දේපල දරුවන් වෙනුවෙන් බෙදා දීලා සාමාන්‍ය අවුරුදු 50 වගේ කිට්ටු වෙනකොට සීමන් කෙනෙකුට නැවකට නගින්න බැරි තත්ත්වයක් නේ තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම දරුවන්ට බෙදා දීලා දරුවන් යටතේ රැකවරණය ලැබන බලාපොරොත්තුවෙන් ඒව නිදහස් කරලා දෙනවා. නමුත් මේ දරුවෝ 6 දෙනාගෙන් එක්කෙනෙක්වත් මේ වෙනකොට මේ තාත්තව බලන්නේ නැහැ. දැන් මේ තාත්තට ඉන්න තැනකුත් නැහැ. දරුවෝ බැඳපු දවස් බැඳලා පස්සේ ලේලිලා බෑනලා වගේ ඉතින් සම්බන්ධ වෙන්නේ. ඒගොල්ලෝ කිසිම කෙනෙක් මෙයාට සලකන්නේ නැහැ. දැන් මෙයා පාරක් අයිනේ පොඩි පැලක් වගේ අටවගෙන විරිඳු කියලා කීයක් හරි හොයාගෙන ගිහිල්ලා කඩින් කෑම එකක් අරන් ගිහලා කාලා තමයි ජීවිතේ ගැට ගහගන්නේ. ඉතින් මේක අපේ ටිකක් සෝචනීය කතාවක්. ඉතින් මේ අංකල්ගේ විරිඳුව ඕගලන්ට අහන්න ඉන්නකොට මට හිතුණා මේ මම බස් එකේ යන වෙලාවේ දැකපු දෙයක්. මේ ගැන ඕගලන්ට කිව්වනම් හොඳයි කියලා. මොකද අද කාලේ දෙමව්පියන්ට දරුවෝගේ අතින් වෙන ඕනි යුතුයකම් අතර මේක මූලික වෙනවා. අද වැඩිහිටි නිවාස වලට අම්මා තාත්තා දාලා. ඉතින් මේ මිනිසයා තමන්ගේ ජීවිතේ දරුවන්ට කරන්න පුළුවන් උපරිමය කරලා තිනවා. හම්බ කරපු හැම දෙයක්ම දරුවන්ට උගන්වලා ලොකු මහත් කළා. නමුත් අන්තිම කාලේ වෙනකොට මෙයාට කිසිම කෙනෙක් නැහැ. ඉතින් මේක මම මේ කියන්න හිතුන නිසා මම වීඩියෝ එක දාන්නේ. මේ විරිඳු ඉතින් ඔයගලන්ට බොහොම ස්තුතියි. හිතන්න දෙයක් තියෙනවා මෙතන. මේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි.